අද 2026 අගෝස්තු මාසේ 19 වෙනිදා. අද ලෝක ප්‍රවෘත්ති දිහා බලනකොට මග හැරලා යන්නම බැරි කතාවක් තමයි ඉරානය සහ හෝමෝස් සමෘද්ධ සංධිය කියලා කියන්නේ. එක පැත්තකින් ඉරානය කියනවා හෝමෝස් තවමත් වහලා කියලා. හැබැයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා නැහැ හෝමෝස් විවෘතයි කියලා. ඉතින් මේ දෙගොල්ලෝ දෙපැත්තට වෙලා මේ කියන කතාව වලට වඩා ඇත්තටම මුහුදේ මොකක්ද වෙන්නේ කියන කතාව ටිකක් වෙනස්. පසුගිය සඳුදා හෝමෝස් හරහා ගමන් ගත්තු ප්‍රධාන වෙළඳ නෞකා ගණන දිහා බැලුවොත් ඒ ප්‍රමාණය 6ක්. ඒ අතරේ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක්වත් LNG ප්‍රවාහන නෞකාවක්වත් එදා වාර්තා වුණේ නැහැ. හැබැයි යුද්ධයට කලින් නම් දවසකට තෙල් බැරල් මිලියන 18ක් පමණ මේ මාර්ගයෙන් ගමන් ගත්තා. මෑත දිනවල ඒ ප්‍රමාණය මිලියන 2ක් දක්වා පහළ ගිහිලා තියෙනවා. මේ අතරේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලක් ඩොලර් 90කට වඩා වැඩි මට්ටමකට ඇවිත් තියෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ හෝමෝස් විවෘතයි කියලා කිව්වට ඇත්තට මේ මාර්ගයේ හරහා නැව් යන්න බැරි නම් ඒ මාර්ගය විවෘතද? හැබැයි මේ සිදුවීම දිහා ටිකක් ගැඹුරින් බැලුවම ඊට වඩා තවත් වැදගත් දෙයක් අපිට පේන්න පටන් ගන්නවා. ඒ තමයි ඉරානයට අද ලෝකයට මේ තරම් බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හෝමෝස් නිසා. නමුත් ඒ බලපෑම වැඩි වෙන හැම වතාවකම අනෙක් රටවල් අහන්න පටන් ගන්නවා ඇයි අපි අපේ තෙල් ප්‍රවාහනය මේ එකම මුහුදු මාර්ගයක් මත මෙච්චර රඳවාගෙන ඉන්නේ කියලා. අන්න එතනින් තමයි මේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ. මොකද අද ඉරානයට වාසියක් වෙලා තියෙන හෝමුස්ම හෙට ඒ වාසිය අඩු කරන්න ලෝකයේ වෙනත් මාර්ග හොයන්න හේතුවක් කරගන්නට පුළුවන්. ඉතින් Around the World with Dr. K Beyond the Headlines හරහා අද අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනස. ඒක තේරුම් ගන්න නම් අපි මුලින්ම හෝමෝස් ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලා දැනගන්නට ඕනේ. ඉතින් ලෝක සිතියමක් දිහා බැලුවොත් අපිට පේනවා එක පැත්තකින් ඉරානයේ ඉන්නවා, අනෙක් පැත්තෙන් ඕමානයේ තියෙනවා. ඉතින් මේ අතර පටු මුහුදු මාර්ගය තමයි මේ හෝමෝස් සමෘද්ධ සංධිය කියලා කියන්නේ. හැබැයි මේ පුංචි මුහුදු තීරය හරහා ගමන් කරන දේ පුංචි නැහැ. 2025 පළමු භාගයේදී දවසට තෙල් සහ අනෙකුත් ද්‍රව ඉන්ධන බැරල් මිලියන 20.9ක් පමණ මේක හරහා ගමන් කරා. ඉතින් ලෝකයේ මුහුදෙන් ප්‍රවාහනය කරන LNG ප්‍රමාණය 5%කටත් වඩා වැඩි කොටසක් ගියත් මේ මාර්ගයෙන්. ඒ නිසා හෝමෝස් වල ගැටලුවක් ඇති වුණොත් ඒක ඉරානය සහ ඇමරිකාව අතර ප්‍රශ්නයක් විතරක් බවට පත්වන්නේ නැහැ. ඒක ආසියාවට එන තෙල් සැපයුමට බලපානවා, නැව් ගාස්තු වැඩි වෙන්න බලපානවා, එතකොට රක්ෂණ ගාස්තු වැඩි වෙන්න බලපානවා, තෙල් මිල ඉහළ යන්න බලපානවා. අවසානයේ මේ වියදම අපේ ජීවන වියදමටත් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඉරානයට හෝමෝස් වැදගත් වන්නේ අන්න ඒ කාරණාව නිසා. ඉරානයට ඇමරිකාව වගේ විශාල ආර්ථිකයක් නැහැ. ඇමරිකාවට වගේ විශාල බලයකුත් නැහැ. හැබැයි ලෝකයට අත්‍යවශ්‍ය මේ මුහුදු මාර්ගයේ එක පැත්තක ඉන්නේ ඉරානය. ඉතින් මෙතනින් අපිට ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත් කාරණාවක් පේන්න පටන් ගන්නවා. ඒ තමයි රටක ශක්තිය කියලා කියන්නේ ඒ රට සතුව තිබෙන අවිගණන හෝ ආර්ථිකයේ ප්‍රමාණය විතරක් නෙවෙයි. සමහර වෙලාවට ඔබ ලෝක සිතියමේ පිහිටා තියෙන්නේ කොතනද? එතනින් ඔබට විශාල වාසියක් ලබා දෙන්න අපි කතා කරන එකෙම ඉරානයේ හෝමුස් සමෘද්ධ සංධියෙම මේ හෝමුස් එක ඉරානයේ සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නවත් මේ හරහා ගමන් කරන නාවික යාත්‍රා වලට ප්‍රහාර දෙන්නවත් ඕනේ නැහැ. ඉරානයට හෝමෝස් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නම්. නැව් සමාගමකට මේ පාරෙන් ගියොත් අපේ නැවට මොනවා වෙයිද කියන සැකය ඇති වුණාමත් ඇති. එතකොට සමහර නැව් මේ මාර්ගයෙන් ගමන් කරන එක මග හරිනවා. රක්ෂණ සමාගම් වැඩි මුදලක් ඉල්ලනවා මේ මාර්ගය හරහා ගමන් කරන්න. සමහරවිට ප්‍රවාහන වියදම් වැඩි වෙනවා ඒ වගේ තීරණ නිසා. ඉතින් අවසානයේදී ඒ අවදානමේ මිල තෙල් බැරලයටත් එකතු වෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතන බයත් බලපෑමක් ඇති කරන මෙවලමක් බවට පත් වෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතාවවලදී මේකට අපූර්ව concept එකක් නමක් දෙනවා. ඒ තමයි coercive diplomacy කියලා. සරලවම කිව්වොත් අනෙක් පාර්ශවයට හැම වෙලාවෙම පහර දීමට අවශ්‍ය වන්නේ නැහැ. මම ඊළඟට කරන්න පුළුවන් දේ ඔබට විශාල පාඩුවක් වෙන්න පුළුවන්
කියන පණිවිඩය දීලා ඔවුන් ගන්න තීරණයට බලපෑමක් කිරීම තමයි කෝසිව් ඩිප්ලොමසි කියලා කියන්නේ. ඒ නිසා ඉරානයේ කරන දේ විතරක් නෙවෙයි ඉරානය ඊළඟට මොනවක් කරයිද කියලා ලෝකයට හිතාගන්න බැරිවීමත් මෙතනදී වැදගත් වෙනවා ඉරානයේ බලය සම්බන්ධයෙන් කතා කරද්දී. හැබැයි අන්න එතනින්ම තමයි මේ කතාවේ අපිට අනෙක් පැත්ත පේන්න පටන් ගන්නෙ. අනෙක් රටවල් හැමදාම මේ අවිනිශ්චිතතාවයට යටත් වෙලා ඉන්නේ නැහැනේ. ඔවුනොත් තමන්ගේ අවදානම අඩු කරගන්න පුළුවන් විකල්ප මාර්ග හොයන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් සෞදි අරේබියාව මේ වෙනකොටත් හෝමුස් මග ඇරලා රතු මුහුද පැත්තට තෙල් ගෙනියන්න පුළුවන් නර මාර්ග හදලා තියෙන්නේ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයත් හෝමුස් හරහා නොගිහින් ෆුජයිරා පැත්තෙන් තෙල් පිටතට ගෙනියන්න පුළුවන් මාර්ග හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉරාකය සිරියාව හරහා මධ්‍යධරණී මුහුද දක්වා තෙල් ගෙනියන්න පුළුවන් අලුත් නල මාර්ගයක් ගැන මේ මොහොතේ සැලසුම් කරමින් ඉන්නේ. චීනයත් අවදානම් මුහුදු මාර්ග මග හැරලා තෙල් ප්‍රවාහනය කරන්න පුළුවන් විකල්ප ගැන වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නේ. මේ කිසිම දෙයකින් කියවෙන්නේ නැහැ හෝමෝස් හෙට උදේ අපි කාටවත් ඕන වෙන්නේ නැහැ කියන එක. හැබැයි මේ හැම දෙයකින්ම මේ හැම විකල්ප කාරණාවකින්ම අපිට එක දෙයක් පැහැදිලි කරනවා. ඒ තමයි රටවල් දැන් තමන්ගේ රඳා පැවැත්ම ගැන නැවත හිතන්න පටන් අරන් තියෙනවා. මුලින් ඔහු අහපු ප්‍රශ්නය තමයි හෝමෝස් වැහුණොත් අපි මොකද කරන්නේ? දැන් මේ ප්‍රශ්නය ටික ටික වෙනස් වෙමින් පවතිනවා. දැන් ඔවුන් අහන්නේ ඇයි අපි මෙච්චර වැදගත් දෙයක් එකම මුහුදු මාර්ගයක් මත පමණක් රඳවාගෙන ඉන්නේ. අන්න ඒ වෙනස තමයි ඉරානයට දිගු කාලීනව වැදගත් වන්නේ. මොකද ජාත්‍යන්තර දේශපාලනයේදී අනෙක් පාර්ශවයට පීඩනයක් දානකොට ඔවුන් හැමදාම මේ පීඩනයට යටත් වෙලා ඉන්නේ නැහැ. ඔවුන් එකකින් ගැලවෙන්න ඉගෙන ගන්නවා. ඔවුන් අනුවර්තනය වෙනවා ඒකට. ඒ නිසා ඔවුන් විකල්ප හොයන්න පටන් ගන්නවා. වෙනත් සැපයුම් කරුවන් හොයන්න පටන් ගන්නවා. තමන් එකම රටක් හෝ එකම මාර්ගයක් මත රඳා ඉන්න ප්‍රමාණය අඩු කරනවා. ඒ නිසා තමයි මේ කතාවේ තියෙන පරස්පරය මට නම් ඉතාමත් වැදගත් වන්නේ. ඉරානය අද ලෝකයට පීඩනයක් ඇති කරන්න භාවිතා කරන දේම හෙට ලෝකය ඉරානයේ මග හැරලා යන්න හේතුවක් බවට පත් කරගන්නවා. හැබැයි මෙතනදී අපි කිසිම දෙයක් අතිශයෝක්තියට නගන්නත් හොඳ නැහැ. මොකද හෝමුස් හෙට වැදගත් නැති තැනක් බවට කිසිසේත්ම පත්ව යන්නේ නැහැ. විකල්ප මාර්ග තිබුණත් හෝමුස් හරහා සාමාන්‍යයෙන් ගෙනියන සම්පූර්ණ තෙල් ප්‍රමාණය ඒවාට දරා ගන්න බෑ. ඉතින් අලුත් නල මාර්ග හදන්නත් වසර ගණනාවක් ගත වෙනවා. ඒ නිසා තව බොහෝ කාලයක් හෝමුස් ලෝකයට අනිවාර්යයෙන්ම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් මේ අර්බුදය ලෝකයට වෙනත් විකල්ප හොයන්න තවත් හේතුවක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අද හෙඩ්ලයින් එක හෝමුස් විවෘතද හෝමුස් වහලද කියන එක නෙමෙයි. ඒ හෙඩ්ලයින් එකෙන් එහාට ගියාම අපිට පේන තියෙන මෙන්න මේ ලොකු කතාව. රටකට තමන්ගේ පිහිටීම නිසා විශාල වාසියක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වාසිය සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න බෑ. හරියට ලංකාවේ පිහිටීම වගේ. මොකද ඔබ ඒ වාසිය අනෙක් රටවල් වලට නැවතක් පීඩනයක් දෙන්න භාවිතා කළොත් ඔවුන් ඔබට බය වෙලා ඉන්න එක විතරක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට සිද්ධ වෙන්නේ ඔවුන් ඔබව මග හැරලා යන්න පුළුවන් විකල්ප හොයන එක. ඒ නිසා ඉදිරි දවස්වල හෝමෝස් විවෘත කරනවාද කියන ප්‍රශ්නය වැදගත් වගේම ඉදිරි වසර කිහිපය ගැන බලනකොට ඊට වඩාත් වැදගත් වන්නේ මේ අර්බුදයෙන් පස්සෙත් ලෝකයේ අද වගේම හෝමුස් මත හෙට රඳා පවදීද කියන එක. ඉතින් හෙටත් හෙඩ්ලයින් එකකට එහා ගිහින් මේ වගේම ප්‍රවෘත්තියක් ගැන ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයගලන්ගේ Around the World with Dr. K Beyond the Headlines.